මිනිස්සු මූද දාලා දුවනකොට අපි මූද පැත්තට ටේප් එක අල්ලලා දුවන්න එපා මූදට දුවන්න කියලා. අටක මෙවන් ඛේදවාචකයකදී පෙර සූදානම ඉතා වැදගත්. අපිට මතකයි සුනාමිය ආපු වෙලාවෙත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමත් අපි ගිහිල්ලා මිනිස්සු මූද දාලා දුවනකොට අපි මූද පැත්තට ටේප් එක අල්ලලා දුවන්න එපා මූදට දුවන්න කියලා. අපිට මතකයි මාධ්‍ය ආයතන අපිට බයිනවා මේගොල්ලෝ මිනිස්සු මරන්න හදනවා කියලා. මේ ලෝකේ ස්වභාවික විපත් සිදුවීම ස්වභාවිකයි. අපි ටේප් එක ඇල්ලුවේ ඇත්ත. අපි කරේ හරි වැඩේ. ජපානයේ සුනාමියක් ආවම මූද ගොඩ කරනවා. ඒ ප්‍රදේශයේ සුනාමියේ හයිට් එක තිබුණොත් අඩි 17ක් අඩි 17කට උඩින් තමයි පළවෙනි ස්ලැබ් එක දාන්න දෙන්නේ. යටින් වතුර පාරක් යන්න පුළුවන් විදිහට ආපහු සකස් කරගන්නවා. මූද දාලා දුවන්නේ නැහැ. මූදෙන් සුනාමිය ආවම මූද ආක්‍රමණය කරනවා. ගඟෙන් තර්ජනයක් ආවම ගංගා හරියට හැසිරවිය යුතුව තිබෙනවා. ඒ නිසා මම මීට වඩා කරුණු කියන්නේ නැහැ. විශේෂයෙන් මේ තිබෙන තත්වය අනුව කල්පනාවෙන් ක්‍රියා නොකළොත් බරපතල වසංගත තත්වයන්ට මුහුණ දීලා මහජනයා ඊටාම අසීරු තැනකට තල්ලු කරයි කියන එකයි අපිට පක්ෂයක් හැටියටත් අපේ පළපුරුද්දත් අත්දැකීම් අනුවත් ප්‍රකාශ කරන්න තිබෙන්නේ. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බෞද්ධ දර්ශනය අනුවනේ ක්‍රියා කරන්නේ. එතකොට එතුමා කොයි අවස්ථාවකවත් මේ මොනවද එකතු කිරීම එහෙම නැත්නම් ගොඩගසා ගැනීම එහෙම නැත්නම් තමන්ගේ නමින් පදනමක් ආරම්භ කිරීම එහෙම නැත්නම් තමන්ගේ නමින් පාරක් නම් කර ගැනීම එහෙම නැත්නම් තමන්ගේ නමින් ගුවන්තොටුපළක් නම් කර ගැනීම එහෙම කරන නායකයෙක් නෙවෙයි. එතුමා බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නේ බුද්ධිය දැනුම මහජනයට ලබා දීම අර සියලු සල්ලි වලට වැඩිය මහා පිංකමක් කියලා බුදුදහමේ සටහන් කරලා තිබෙනවා.